පටි ටිකක් නැග ගන්න බෑ. හති. එමි කන්නේ කොහොමද ඉතුරු ටික? අපි ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. ඔක්කොම දැන් පැක් කරන් තියෙන්නේ. දැන් අපිට යන්න තමයි තියෙන්නේ. අපි කොහෙද යන්නේ? යාපනයේ. ඔව්. අපි යනවා දවස් 3ක් යාපනයේ. එහෙනම් ඔයාලා දිගටම වීඩියෝ බලාගෙන ඉන්න. අපි කොහෙද යන්නේ කියලා. අපි යනවා යාපනයේ ට්‍රිවිල්. Good morning. අපි ආවා ඉසින් බැස්සගල. ඉසින් බස්සගලද ඉසින් බැස්සගල. මේ එකට ෂූ දෙන්නේ. ගෙනාව. Hey guys, welcome back to my story. ඉතින් කොහමද ළමයි? ඔයාලා දැන් දන්නවනේ අපි මේ කොහෙද ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ගිය සතියේ දවසක අපි ගියා දවස් 3ක ට්‍රිප් එකක් ජෆ්නා වලට. මේක මම මේ අවුරුද්දේ ට්‍රැවල් කරන්න බලාගෙනම හිටපු ගමන. සාමාන්‍යයෙන් අඩුවෙන්ම කරන්නේ ට්‍රැවල් කරන එක උනාට මම කරන ආසම වැඩක් තමයි ට්‍රැවල් කරන එක. ඉතින් අපි මේ ගමන ගියා අපේ ආච්චි ඉන්න සමිතියකින්. ඉතින් මේක මිස් කරගන්න ඕනුන්නේ නැහැ. මොකද මේ වෙලාවේ ගියේ නැත්නම් ආයේ මේ විදියට ට්‍රිප් එකක් ප්ලෑන් කරලා යනවා කියන එක හරීම අමාරු වෙන්නේ නැති වැඩක් නිසා. අපි දැන් මොකද කියන්නේ? මටත් මාලක්. ඉතින් අපි මේ ගමන එන්න පිටත් උනේ පාන්දර 1ට විතර. අපි 6:00 පහුවෙනකොට වගේ මැදවච්චියට ආවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මැදවච්චියේ තියෙන ලස්සන පන්සලකට. මේ පන්සලේ තියෙන හරිම ලස්සන තැනක. මෙතන නම ඉසින් බැස්සගල රුවන්ගිරි රජමහා විහාරය. ඉතින් ඔයා මේ රූට් එකේ යනවා නම් මෙතනට අනිවාර්යෙන්ම එන්න. ඉතින් ටිකක් උඩට නගින්න ඕනේ මේ පන්සලට යන්න. ඉතින් එහෙම ගියාම ලස්සන 360 view එකක් තියෙනවා. අටම ස්ථානත් මෙතන ඉඳන් බැලුවහම පේනවා. ඉතින් මේ ලස්සන view එක නිසා විතරක් නෙමෙයි මේ පන්සලේ ලොකු history එකකුත් තියෙනවා. ඉතින් ඔයා ගියොත් ඒ ගැනත් මේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ නමකකින් අහලා දැනගන්න. ලස්සනයි. හොබි එක හුවත් ට්‍රැවලින් ඒ වුණාට පටි ටිකක් නැග ගන්න බෑ. හති. අම්මා හතිය. ඉතින් මේ පන්සල මට ලස්සනයි කියලා හිතෙන්න තව හේතුවක් තමයි මේ අරලියා ගස්. අර මං ඔයාලට මුලින් පෙන්නපු පල්ලෙහා ඉඳන්ම උඩට වෙනකම්ම අරලියා මල් ගස් ගොඩාක් තියෙනවා. ඒක ඇත්තටම මාර ලස්සනයි. ඉතින් ආව දෙපාන්දරම වෙනවා නම් ඔයාලට මෙතන ඉඳන් ලස්සන සන්රයිස් එකක් බලා ගන්නත් පුළුවන්.
ඉතින් අපි පහලට එද්දී අපිට තේ හදලා තිබුණා. සාමාන්‍යයෙන් උදේට තේ බොන කෙනෙක් නෙමෙයි මම. හැබැයි ඉතින් මේ අර මම කලින් බ්ලොග් එකකත් කිව්වා මේ නිදා ගන්නවා නම් ඉතින් උදේට කන්න ඕනේ නැහැ. හැබැයි ඇහැරුණොත් බඩගිනි. ඒ හින්දා ඉතින් තේ එක බිව්වා. සාමාන්‍යයෙන් තේ බොන්න බෑ මට නිකන්. බිස්කට් එකක් හරි ඕනේ. අර නිකන් ඒක පුරුද්දට කන්න ඕනවට නෙමෙයි. ඒ හින්දා ඉතින් අම්මා ගෙදරින් ගෙනල්ලා තිබ්බා බන් වගේක්. ඉතින් ඒකට මම පොල් සම්බෝල දාලා කෑවා. මේ විදිහට අපිට උදේ දවල් රෑ කෑම ඔක්කොම හම්බෙනවා. ඊට පස්සේ ඉතින් මොනරෙක් දැකලා මම කන එකත් පැත්තක දාලා ගියා එයාව බලන්න. ෂෙබඩෙක් නේ. ඊට පස්සේ ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන එතනින් එන්න පිටත් වුණා. ඊට පස්සේ නම් ඉතින් දිගටම කලේ නිදාගත් එක ජෆ්නා වලට එනකම්ම. ජෆ්නා නෙවෙයි අපි ඊළඟට යන්නේ කොකාවිල් වල තියෙන රණවිරු ස්මාරකයක් බලන්න. එතනට එනකම්ම නිදාගත් එක තමයි කලේ. මොකද උදේ එකටනේ අපි එහෙන් ආවේ මාරම නිදිමතක් තමයි තිබුණේ. මේ පේනානේ ඉතින් කට්ටිය හොඳටම නිදි. පේනවානේ අපි දෙන හොඳටම පැක් වෙලා තමයි ඉන්නේ. ඉතින් අපි මේ ගමනට අන්තිම මොහොතේ ජොයින් උනේ. ඒක නිසා ඉතින් අපි දැනට හම්බුනේ පිටිපස්සේ සීට් එකක්. හැබැයි ඉතින් හිතුව තරම් ඒක අන්කම්ෆර්ටබල් උනේ නැහැ. අනික ඊට වැඩිය මට උමනාව තිබුණා මේ ගමන යන්න, මේ ගමනේ තියෙන මට බලන්න ආස දේවල් ටික බලන්න. ඉතින් අපි ආවේ අර කිව්වා වගේම කොකාවිල් වල තියෙන රණවිරු ස්මාරකය ළඟට. ඉතින් මේ තැන් වලට ආවහම මේ කතා ඇහුවාම හරිම සංවේදී. ඉතින් හිතනවා කොහොමද එච්චර කැපවීමක් කරන්නේ කියලා. ඒක නම් ඇත්තටම අපි ගෞරව කරන්න ඕනේ තරම් කැපකිරීමක්. මොකද ඒ රණවිරුවෝ ඒ විදියට කරපු නිසා එයාලේ කරපු කැපකිරීම නිසානේ අපි මේ විදිහට නිදහසේ ඉන්නේ. ඉතින් එයාලා මේක බෑ කියලා අතෑරියා නම් එහෙම අපිට මේ තැන්වල අද මෙහෙම නිදහසේ ඇවිදින්න වෙන්නේ නැහනේ. ඉතින් ඇත්තට මේ කතා ඇහුවාම අර කිව්වත් වගේ හරිම සංවේදී හරිම දුක හිතෙන කතා තමයි තියෙන්නේ. මේ කුංචි භූමියට පමණක් සීමා වෙච්ච මෙරට රෝඩ්නා සම්ප්‍රේත ගුණ ආරක්ෂා කිරීමේ දෙවන්ත රාජකාරිය මේ නිලධාරියා හා සිවිල් ප්‍රශාසකයාට ඉදා දුරුමනවා. සාමද පෙරලා හැමතිස්සෙම ජනදැංකියක් ඒ ජනදැංකියට ගහපු ජලයේ පමණක් මේ රණවිරුව 50 දෙනාට සීමා වෙනවා. ඒ වුණ දුෂ්කරතා අනුබලා දින 20කින් කාලයක් මේ භූමිය අනුසක පතුරු භූමියේ රණවිරුවන් රට 1990 ජුලි මාස 8-9 කියන දෙතුන් පුරාවට එල්ජීඩි ආස්වාදීන් විසින් මේ භූමිය ජනසට කලාපය බවට පත් කරනවා. එදා නිර්භීතව මේ භූමිය අනුසක පතුරුවමින් මේ දක්ෂිණදාරිය එල්ජීඩි ආස්වාදීන් පළවහරනවා. එදා ආස්වාදීන් පලා යන්නේ මාගේ සෙබළුන්ට බියඹඩ දිමුරු ජාන්ඩෙන්ගිට පැහැරක් කෙල්ල කරමින්. එම පැහැරෙන් පසු මාගේ ගත අවසන් වන තාක්කල් මෙතන මේ රණවිරුවන් 55 දෙනා විසිකුරු තාක්කල් ජලයේ බිඳුවක්වත් තුමිතියේ මේ දුණු රණවිරුවන් 55ක් බලන්නේ බලමේ අද ප්‍රවින්සින්නේ. ඉතින් මං හිතනවා ඔයාලට ඒ ටික ඇහෙන්නේ නැති කියලා. ඉතින් ඒ කතා හද්දි පුදුම තරම් දුකයි. ඉතින් අපි ඒ කැපකිරීමට කොච්චර ස්තුති කළත් මොනවා කළත් මදි. හිතා ගන්නවත් බැරි තරම් කැපකිරීමක් තමයි රණවිරුව අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ තැන් අපි ජීවිතේක වතාවක් හරි දකින්න ඕනේ. මොකද මේ තැන් වලට ගියාම තමයි අපිට ඒ දේ හරියටම දැනෙන්නේ. ඉරණේ මඩු. ඉරණේ මඩු කියලා. කතාවක් නෑ. ඊළඟට අපි ආවේ ඉරණමඩු ජලාශය බලන්න. අමෝ පුදුම රස්නයක් තිබුණේ. ඉතින් මේ කොහොමත් රස්නේ දවසකනේ ගියේ. ඉතින් මෙහි තවත් රස්නේ ඉන්න බෑ. ඉතින් ඔය යනවා නම් ඒ රස්නෙටත් රෙඩි වෙලා යන්න. රස්නේ නිසා ඉතින් වතුර වෙනදටත් වැඩිය පෙවෙනවා. ඉතින් ඔයාලට වතුර ගන්න පුළුවන්. මොකද මෙහි සාමාන්‍ය වතුර බොන්න ටිකක් අමාරුයිනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අලිමංකඩට. ඉතින් 30 වසරක් තිබ්බ යුද්ධයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් තමයි මේ අලිමංකඩ කියන්නේ. අලිමංකඩ කියන්නේ යාපන අර්ධද්වීපයට ඇතුළු වෙන්න තියෙන එකම ගොඩබිම් මාර්ගය. ඉතින් කාලයක් මෙතන බලය ත්‍රස්තවාදීන් අල්ලගෙන තිබිලා තියෙනවානේ. ඉතින් කොහොම හරි 2009 ජනවාරි 9 වෙනිදා රණවිරුව සමත් වෙනවා මෙතන බලය ඔවුන්ගේ යටතට ගන්න. ඉතින් මේකෙන්
ත්‍රස්තවාදීන්ට යාපනයට ඇතුළු වෙන්න තියෙන එකම ඉඩකඩ එකම මාර්ගය අවහිර වෙලා තියෙනවා. ඉතින් මේ අලිමංකඩ මුදා ගැනීමත් එක්ක මේ A9 මාර්ගය යාපන නුවර මාර්ගයේ සම්පූර්ණ බලය ආරක්ෂක හමුදා යටතට ගන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. මේ තියන්නේ මාව සංවේදී කරපු තවත් තැනක්. ලාන්ස් කෝප්‍රල් ගාමිණී කුලරත්න වෙනුවෙන් හදලා තියෙන අලිමංකඩ හදලා තියෙන යුද ස්මාරකය. ඉතින් හසලක ගාමිණී රණවිරුවක් කොහම ගොඩාක් දෙනෙක් මේ කතාව අහලා තියෙනවානේ. ඉතින් මෙතනට ගියාම තමයි මට දැනුනේ ඒ කරලා තියෙන කැපකිරීම කොච්චරද කියලා. අපිට අර මං කිව්වා වගේ වචන වලින් ඒක කියලා නිම කරන්න බෑ. ඒ කැපකිරීම කළේ නැත්තම් එදා පසුබැස්සනම් අදටත් මේව යුද පිටි වෙන්න තිබ්බා. අහිමිත සිංහ විලාසී මෙම මාර්ග බුල්ඩෝසරය වෙත විටි වෙදුණු තුවාල සහිතව නැග එය තුළට තවා රැගෙන අත්මෝම්බ නිවැරදිව දමමින් මෙම බුල්ඩෝසරය හා එහි තුළ යදම්තා සිර කර සිටි මලාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සිව් දෙනෙකුට විනාශ කොට දමමින් තම ජීවිතය පූජා කොට අලිමංකඩ කඳවුරන් සහෝදර සෙබළුන් 600කට ආසන්න ප්‍රමාණයක ජීවිතත් පීරා ගන්නා ලදී. ඉතින් මෙතන තියෙනවා එයා අම්මට ලියපු ලියුම් වගේක්. ඉතින් ඒවා කියවලා බලුවාම හරිම දුකයි. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේ විදියට සමරු පළකයක් අරගෙන මේ හසලක ගාමිණී රණවිරුව වෙනුවෙන් උපහාර දක්වන්න. මේ යාපනය යන ගමනේ මගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක් තමයි තල් රස බලන එක. හැබැයි ඉතින් ඒකේ මම එක්ස්පෙක්ට් කරපු තරම් දෙයක් තිබුණේ නැහැ. එක්කෝ ඉතින් අපි කාපු ගෙඩිය වැරද්දක් මොකක් හරි එකක් එච්චර දෙයක් නෑ ඉතින්. තල් කන්න. මේක බොන්න බැහැ. කන්නේ කොහොමද ඉතුරු ටික? මේ අලුත් නැද්ද? තල් කාලා ඉතින් යනකම්ම නිදාගත්තා. ඊට පස්සේ අපි ආවේ නීල වරේ පොකුණ බලන්න. ඉතින් මේක විශ්වාස කරන්නේ පතුලක් නැති ලිඳ කියලා විශ්වාස කරලා තින්නේ. හැබැයි ළඟකදී يعني මෑත කාලීනව නාවික හමුදාව රොබෝ කෙනෙක් යවලා හොයාගෙන තිනවා මේකේ පතුලක් තියනවා කියලා මීටර් 50 ගාණක් පහලින්. ඉතින් ඒකෙදිම හොයාගෙන තිනවා මේකේ මුල් කොටසේ තියෙන ජලය පානය කරන්න තරම් සුදුසු ජලය. හැබැයි පතුලට යන්න යන්න ලුණු රසක් එනවා කියලා. ඊළඟට අපි ආවේ යාපනයේ කංකසන්තුර මාර්ගයේ චොන්නාගම් හන්දියේ ආසන්නයේ පිහිටලා තියෙන කදුරුගොඩ විහාරස්ථානයට. ඉතින් මෙතනත් ඓතිහාසික වශයෙන් ගොඩක් වැදගත් ස්ථානයක්. ඉතින් ඓතිහාසික ජනප්‍රවාදවලට අනුව බුදුරජාණන් වහන්සේ චුල්ලෝදර මහෝදර ගැටුම निराකරණය කළ එන අතරතුර මේ කදුරුගොඩ විහාරස්ථානයේදී ගිමන් නිවලා තියෙනවලු. ඉතින් මම හරිම ආසයි මේ වගේ තැන්වලට ගියාම මේ දේවල් අහලා බලලා දැනගන්න. ඊට පස්සේ අපි ඒ පන්සලයිදිම තමයි අපේ ලන්ච් එකත් ගත්තේ. ඒකත් අරගෙන දැන් අපි යනවා තව කොහෙට හරි. මං හිතන්නේ අපි යන්නේ පේදුරු තුඩුවට. බලමු අපි. ඉතින් ඔය විදියට තමයි මගේ යාපන සංචාරයේ පළවෙනි දවස ඉවරුනේ. ඊළඟට අපි කෙලින්ම යන්නේ දැන් අපි නවතින තැනට. මොකක් හරි ටෙක්නිකල් කොලෙජ් එකක හිටියේ. ඉතින් අපි රැවලා එතනට ගියේ. හරිම බය හිතනවා. ඒක තමයි මුළු ගමනේම පොඩ්ඩක් අවුල් එකකට තිබුණේ. අවුලක් නෑ. ඉතින් නිදා ගන්න වෙලාව විතරනේ කියලා හිටියා. අපි ආවා අපි ඉන්න තැනට. හයි. හායි. මොකද හිතන්නේ අපි ඉන්න තැන ගැන? ඔය පොඩ්ඩක් හොල් මම බලාවක් වගේ. හෙට උදේට පෙන්නන්නම්කෝ අපි එනකොට කළුවර වැටෙන්න මේ වෙලාවට. ඊට පස්සේ ඔව් හෙට අපි උදේ 6ටද කොහෙද යනවා අපි හෙට යනවා හෙට උදේ 6ට නාගදී.
ඉතින් මේ මෙතනට අපකම වෙච්ච පළවෙනි ප්‍රශ්නේ තමයි මෙතන එකක්වත් ස්ක්වයර් පින්ස් නැහැ ප්ලග් පොයින්ට් ඔක්කොම රවුන්ඩ් එක තියෙන්නේ. ඉතින් දැන් අම්මයි අප්පච්චි කිලෝමීටරයකට වැඩි එහාට ගියා මේ ඒක හොයාගෙන. ඉතින් ට්‍රිප් එකක් යද්දී අනිවාර්යෙන්ම මේ ඒවා අරන් යන්න. නැත්නම් ඉතින් අපිට වගේ වෙයි හොයාගන්න. අර කිව්වත් වගේ අර ලැන්ග්වේජ් ප්‍රශ්නෙත් ඉතින් ටිකක් තියෙනවා. ටිකක් නෙමෙයි ওই කඩවල් වලට ගියාම ඉතින් සෑහෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඩිනර් අරගෙන එහෙම නිදාගත්තා. ඊට පාන්දර යන්න ඕනේනේ. එහෙනම් මම ඔයාලව ඊළඟ vlog එකකින් හම්බෙන්නම්. තව vlog එකක් දෙකක් තියෙයි අපේ මේ ජැෆ්නා trip එකේ. එහෙනම් thank you so much ඔයාලට වීඩියෝ එක ඉවරනකම් බලාගෙන හිටියට. Hope you guys enjoy this video. Bye bye. යාපනයෙන් උළුඳු වඩේ ගත්තා.